පින්වත්නි මේ ජීවිතයේ අවබෝධය කරා යන දක්ෂ ශ්‍රාවකයෙක් නම් අවබෝධය කරා යන දක්ෂ ශ්‍රාවකයෙක් නම් ඒ දක්ෂ ශ්‍රාවකයා විසින් තම තමන්ගේ අභ්‍යන්තර ප්‍රත්‍ය විමසා බලන්න ඕන. එතකොට ඒ විමසා බලනකොට තමයි බොහෝම ස්වෛරී භාවයක් ස්වාධීනත්වයක් එන්නේ. මේ පිනතුන් මේ මාතෘකා අර්ථයක් මතු කරලා තියෙනවා පුද්ගලයෙක් මෙහෙයවනු ලබන්නේ කර්මයේ නැමැති බලවේගය විසින්ද කියලා. ඇත්තටම අපිට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා මේ සත්‍යව බෙදලා තියෙන්නේ කර්මය. මේ සත්‍යව බෙදන්නේ කර්මය. එතකොට මේ සත්‍යව බෙදන්නේ කර්මය නම් සත්‍යයාගේ දායාදයේ කර්මය නම් සත්‍යයාගේ පිළිසරණ කර්මය නම් අපිට තේරෙනවා අපේ ජීවිතය ඇතුලේ සත්‍යයා තුල බලපාන ප්‍රධාන ධාරාවේ තත්වයක් තමයි කර්මය කියලා. බුද්ධ දේශනාවේ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළේ කම්ම යෝනි කියලා. උත්පත්ති ස්ථානීය විදියට සත්‍යයා තුල පැනවෙන්නේ කර්මය. කම්ම බන්දු ඥාතිවරයා විදියට පැනවෙන්නේ කර්මය. කම්ම පටිසරණෝ පිළිසරණ විදියට පැනවෙන්නේ කර්මය. කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ යහපත් විදියට හරි අයහපත් විදියට හරි තම තමන්ට බලපාන්නේ තම තමා විසින් ගොඩනගාගත් කර්මය. කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. එතකොට දැන් අපේ ජීවිතේ ප්‍රධාන ධාරාවේ තත්වයක් විදියට තමයි කර්මය අපට මුණ ගැහෙන්නේ. එතකොට මේ න්‍යාම ධර්ම වලිනුත් ඒකට පිටු බලයක් ලැබෙනවා. ඍතුවෙනුත් උපකාරාර්ථයක් ලැබෙනවා. ආහාරයෙනුත් උපකාරාර්ථයක් ලැබෙනවා. ඒවායේ ඇතුළේ සියුම්ම කර්මයේ අධිපතිභාවයක් පවතිනවා. දැන් යම් කෙනෙකුට මේ ආහාර ලැබෙනවා පැවැත්ම පිණිස. නමුත් ඒ ආහාර ලැබෙන්නේම පෙර කුසලතාවයක් මත. අද යම් කෙනෙකුට යමක් ලැබෙනවා නම් ඒ ලැබෙන්නේම පෙර වැපුරු දෙයක්මයි පින්වත්නි. Taman පෙර වැපුරු දෙයක්මයි ඒ ලැබෙන්නේ. එතකොට දැන් අපි එක දෙයක් හොඳට තේරුම් ගන්න ඕන. ඒ තමයි අපේ අධිපතිභාවයේ පවතින්නේ කර්මයේ තුල. එතකොට මේ සත්‍යයාගේ පැවැත්ම පිනිස බලපාන ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. කාරණා කීයක් තියෙනවද? තුනක් තියෙනවා. එකක් තමයි බුද්ධ දේශනාව පැහැදිලි කරනවා බීජ කියලා සූත්‍රයක්. ඒ බීජ සූත්‍රයේ පැහැදිලි කරනවා භාග්‍යතුන් වහන්සේ මතක් කළා මේ නැවත නැවත විඥානී තිතියක් කරා යන්නේ කොහොමද කියලා. භාග්‍යතුන් වහන්සේ මතක් කළා එතනදී කාරණා තුනක්. යං චේතේති චේතනාව තියනවා නම් යංච පකප්පේති ඒ අනුව කල්පනා කරන්නත් පුළුවන් නම් යංච අනුස්සේති අනුසයක් තියනවා නම් ආරම්මණං මේතං විඥානස්ස තිතියා. එතකොට විඥානේ තිතිය කරා යනවා. එතකොට විඥානය තිතිය කරා යනවා. එතකොට විඥානේ තිතියක් ලබන්න නම් ඒක ගර්භාෂයක වෙන්න පුළුවන්, බිත්තරයක වෙන්න පුළුවන්, කුණු ගොඩක වෙන්න පුළුවන්, ඕපපාතික වෙන්න පුළුවන්. විඥානේ තිතියක් ලබන්න නම් කාරණා තුනක් ඕන කරනවා. කාරණා තුනක් ඕන කරනවා. චේතනාව වමනා කරනවා. ඒ අනුව කල්පනා කරන හැකියාව තියෙන්න ඕන. චේතනාව වමනා කරනවා. ඒ අනුව කල්පනා කරන්න පුළුවන් වෙන්න ඕන. යංච අනුස්සේති. ඊට පස්සේ යංච අනුස්සේති. අනුසේ තියෙන්නත් ඕන. ඒතර නොයි චේතනාව නැත්තම් විඥානි තිතියක් කරා යන්නේ. එන විඥානි තිතියක් කියන්නේ යම්තා කාම භූමියේ හරි රූප භූමියේ හරි යම් කිසි ආකාරයක විඥානි තිතියක් ලබනවා නම් විඥාන තිති බුද්ධ දේශනාවට අනුව බොහොම විස්තරාත්මකයි. නානත්ත් කායේ නානත්ත් සංඤේ කියලා විඥාන තිතියක් තියෙනවා. ඒක තමයි දැන් මේ අපි ඉන්නේ. කාය නානත්වයක් සහ සංඥා නානත්වයක් අපිට තියෙන්නේ. හැබැයි තවත් තැන් තියෙනවා නානත්ත් කායේ ඒකත්ත සංඤේ. ඊට පස්සේ කාය නානත්වයක් තියෙනවා. නමුත් සංඥා නානත්වයක් නැහැ. බ්‍රහ්මතල තියෙනවා කාය නානත්වයක් ඒකත්ත කායේ ඒකත්ත සංඤේ එහෙම එක්කුත් තියෙනවා.
ඒකත්ත කායේ ඒකත්ත සංඤී කියලා කියන්නේ කායනානත්වයකුත් නැහැ සංඥානානත්වයකුත් නැහැ. ඊට පස්සේ ඔය අරූපාවචර ධ්‍යාන දියුණු කරනකොට උපදින විඥානට්ඨිති තවත් කීපයක් තියෙනවා. මේ විදිහට ගත්තට පස්සේ දැන් අපිට ඕන මට්ටමට ලියන්න ඕන නිසා අපි ගන්න විඥානට්ඨිතිය විදිහට නානත්ත කායේ නානත්ත සංඤේ. අපේ විඥානට්ඨිතිය ලබන්නේ කාය නානත්වයක් තුල සහ සංඥා නානත්වයක් තුල. දැන් අපි ඒකනේ අපි එක වගේ නැත්තේ. කාය නානත්වයක් තියෙන්නේ. සංඥාත් නානත්වයක් තියෙන්නේ. එතකොට එහෙනම් මේ අපි ලබාපු විඥානට්ඨිතිය ඒ බඳු ස්වභාවය එකක්. දැන් විඥානට්ඨිතියක් ලබන්න මොනවද උදව් කරනවා කියලා කියන්නේ? යං චේතේති චේතනාව තියෙන්න ඕන. යංච පකප්පේති ඒ අනුව කල්පනා කරන්නත් පුළුවන් වෙන්න ඕන. චේතනා පහල කරගෙන ඒ අනුව කල්පනා කරන්නත් පුළුවන්කමක් තියෙන්න ඕන. යංච අනුස්සේති අනුසේ ක්‍රියාත්මක වෙන්නත් ඕන. ওই කාරණා තුනම තිබ්බොත් තමයි විඥානිටිතිය කරා යන්නේ. එතකොට දැන් ඒකේ ප්‍රධාන දෙයක් තමයි චේතනාව. බුද්ධ දේශනාව චේතනාව කියන්නේ කර්මයට. ඒ ධර්මයේ තියෙන චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා. එහෙනම් චේතනාව කියන්නේ කර්මයට. එහෙනම් මේ ප්‍රධාන කාරණා තුනෙන් එකක් නම් මේ අපි ඉන්න තැන උපදින්න. අපි මේ ඉන්න මට්ටමේ උපදින්නයි අපි මේ කියන්නේ. චේතනාවත් ඕන ඒ අනුව යංච පකප්පේති කල්පනා කරන්නත් ඕන යංච අනුස්සේති අනුසේතියෙන්නත් ඕන ආරම්මණම් මේතං විඥානස්ස තිතිය. ඒතර තමයි විඥානී තිතියක් කරා යන්නේ. ඒතර විඥානී තිතියක් කරා යන්නේ ওই විදියට නම් චේතනාව කියන්නේ කර්මයටමයි. එහෙනම් කර්ම සකස් වීමකින් තොරව පුනර්භවයේ පැනවෙන්නේ නැහැ. එහෙනම් සත්වයාගේ පැවැත්ම කර්මයෙන් තොරව සිද්ධ වෙන්නේ නැහැ. සත්වයාගේ පැවැත්මට බලපාන ප්‍රධාන දේ තමයි කර්මය. ඒ නිසා රහතන් වහන්සේගේ ස්වභාවය කියද්දී කියනවා කම්ම නිරුද්ධ කරලා ඉවරයි කියලා. කර්මයේ නිරෝධයටපත් කරලා ඉවරයි. ඒතර බුද්ධ දේශනාවේ අර එක සූත්‍රයක තියෙනවා මේ පින්වත් මහණෙනි අතීත කර්මී වනාහි දැනගන්න කියනවා. අනාගත කර්මී වනාහි දැනගන්න කියනවා. අතීත කර්මී මොකද්ද කියලා දැනගන්න කියනවා. අනාගත කර්මී මොකද්ද කියලා දැනගන්න කියනවා. කර්ම නිරෝධය මොකද්ද කියලා දැනගන්න කියනවා. කර්මයේ නිරුද්ධ කරන ප්‍රතිපදාව මොකද්ද කියලා දැනගන්න කියනවා. ওই කාරණා ටික දැනගන්න කියනවා. මොකක්ද දැනගන්න ඕන? අපි දැනගන්න ඕන අතීත කර්මයේ වනාහි මෙයයි කියලා දැනගන්න ඕන. අනාගත කර්මයේ වනාහි මෙයයි කියලා දැනගන්න ඕන. කර්මයේ නිරෝධය කියන්නේ මෙයයි කියලා දැනගන්න ඕන. කර්මයේ නිරුද්ධ කරන ප්‍රතිපත්තියක් දැනගන්න ඕන. හේතුව පුද්ගල භාවයට අදාළ අවකාශයේ කර්ම සකස් වීමෙන්ම ගොඩ නැගෙන එක. මහා නිදාන කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ තියෙනවා මෙහිම. රූප ධාතු වේපක්ඛංකෝ ආනන්ද. දැන් අපි ඉන්න තරමටම කියමුකෝ රූප ලෝකෙට නෙමෙයි. දැන් මේ ඉන්න මට්ටම. කාම ධාතු වේපක්ඛංකෝ ආනන්ද කාමං නාභවිස්සති අබිනුකෝ කාම භවෝ පඤ්ඤායති. බුදුරජාණන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා ආනන්ද කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් වෙන්නේ නැත්තම් කාම ධාතු වේපක්ඛංකෝ ආනන්ද කාමං නාභවිස්සති. කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් වෙන්නේ නැත්තම් ඔයගොල්ලෝ ගිහින් බලා ගන්න පුළුවන් මහා නිදාන සූත්‍රයේ මේක තියෙන්නේ. කාම ධාතු වේපක්ඛංකෝ ආනන්ද කාමං නාභවිස්සති අබිනුකෝ කාම භවෝ පඤ්ඤායති. ආනන්ද කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් වෙන්නේ නැත්තම් ආනන්ද කාම භවයේ පැනවෙනවද කියලා අහනවා. නොහේතම් බන්තේ ස්වාමිනික වෙන්නේ නැහැ කියනවා. එහෙනම් මේ කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් වීමෙන් තමයි අපිට කාම භවයේ පැනවිලා තියෙන්නේ. එහෙනම් කර්මයෙන් තොරව කාම භූමිය කියලා ගන්න නැහැ. එහෙනම් සත්‍යයා මෙහෙවන ප්‍රධාන ධාරාවේ සාකච්ඡාව කර්මය. ප්‍රධාන දෙයක්. ඒතර දැන් මේ ඒ නිසා දැන් අර බුද්ධ දේශනාව මේක හොඳටම ලියා ගන්න පුළුවන් වෙන්නේ මේක අතීත කර්මයේ මෙයයි අනාගත කර්මයේ මෙයයි කර්ම නිරෝධයේ මෙයයි කර්ම නිරුද්ධ කරන ප්‍රතිපත්තිය මෙයයි කියලා පැහැදිලි අදහසක් තියෙන්න ඕන. පැහැදිලි අදහසක් ඒ ශ්‍රාවකයාට තියෙන්න ඕන. මොකක්ද මේ පැහැදිලි අදහස? එයාට අදහසක් තියෙන්න ඕන මෙන්න මේ විදියට.
එයාට අදහසක් තියෙන්න ඕන අතීත කර්මය කියන්නේ මොකක්ද කියලා. මොකද පිටුතුනේ අතීත කර්මය කියන්නේ? අතීත කර්මය කියලා කියන්නේ ඇස කන නාසය දිව කය මනසට. අතීත කර්මය. අනාගත කර්මය කියන්නේ සිත කය වචනයට. අනාගත කර්මය කියන්නේ සිත කය වචනයට. අර අතීත කර්මය හැටියටත් අනාගත කර්මය හැටියටත් දන්නේ නැතිකම නිසා තමයි කර්ම රැස් වෙන්නේ. නැවත කර්මයෙන් නිරුද්ධ කරන ප්‍රතිපත්තිය කියලා කියන්නේ සම්මාදිට්ඨිය පූර්වාංගම වෙච්ච ආර්ය මාර්ගය. එතකොට දැන් අතීත කර්මය කියන්නේ මොනවටද අතීත කර්මය කියන්නේ? ඇස කන නාසය දිවකය මනස. ඇස අතීත කර්මය වෙන්නේ කොහොමද? මේ පේන මට්ටම කියන එක අපිට ඕන විදිහට වෙන එකක් නෙමෙයි. ඒක අපිට තේරෙනවා. පේන මට්ටම අපිට ඕන විදිහට පේන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ කැමතිව බලන්න පුළුවන්ද? බලන්න බෑ. ඇස් තියනවා නම් රූපේ තියනවා නම් චක්කු විඤ්ඤාණය පහළ වුණොත් පේනවා. නවත්තන්න බෑ. මනාපේවත් පේනවා, අමනාපේවත් පේනවා. දැන් කාට හරි පුළුවන්ද මේ බණ ඇහෙන වෙලාවට දැන් ඔයගොල්ලන්ට බණ මහන්න ඕන කියලා හිතන්නකෝ. දැන් ඔයගොල්ලන්ට උමනාව තියෙන බණ ටිකක් අහගෙන ඉන්න විතරයි. ඕගොල්ලන්ට බණ ටිකක් නම් අහගෙන ඉන්න උමනාව තියෙන්නේ. මේ බණ ඇහෙන මට්ටමේදී ඕගොල්ලන්ට පුළුවන්ද? බණ ඇහෙන මට්ටමේදී ඕගොල්ලන්ට පුළුවන්ද? දැන් මේ බණ ගෙදරට වෙලා අහගෙන ඉන්නකොට එක එක ഘോഷා එනවා වටින් පිටින්. ඕගොල්ලන්ට පුළුවන්ද බණ විතරක් ඇහේවා, ඊතුරු ශබ්ද නොඇසේවා කියලා බණ විතරක් අහන්න පුළුවන්ද? බෑ. ඇයි බැරි? කන කියන එක අතීත සංස්කාර වලින් හැදිලා ඉවරයි. එහෙනම් අතීත කර්මය කියන්නේ ඇස කන නාසය දිවකය මනස. දිව කියන අතීත කර්මෙන් හැදිලා ඉවරයි. හොඳට බලන්නකෝ දිව සකස් වෙලා ඉවරයි මේ වෙනකොට. ඒ කියන්නේ දිව කියලා කියන්නේ මේ මස් වලින් හැදිච්ච දිව කියන එක නෙමෙයි. දිවේ ඉලක්කය මොකද්ද? රස දැනෙන මට්ටම. රස දැනෙන දිවේ ජීවහායතනයේ ක්‍රියාවලිය. නැතු මේ මස් වලින් හැදිච්ච දිව කියන එක නෙමෙයි මේ කියන්නේ. ජීවහායතනය. ජීවහායතනයේ වෙන ආයතනයක් වෙන්නේ කොහොමද? රස දැනෙන මට්ටමේදී. එහෙනම් මේ දිව කියලා මෙතන අපි කතා කළාට මේ කියන්නේ රස දැනෙන මට්ටම කියන එක. ඒක පැරණි සංස්කාර වලින් හැදිලා ඉවරයි. ඒකනේ අපිට ඕන විදිහට රස බලන්න බැරි. දැන් එක රහතන් වහන්සේ නමක් හිටියා. පිරිනිවන් පානකම් කෑම ලැබිලා නැහැ. හරියට. පිරිනිවන් පාන්න කිට්ටු වෙනකම් කෑම හරියට ලැබිලා නැහැ. එතකොට මට මතකයි මේ සූත්‍රයේ තියෙනවා, මේ දේශනාවේ තියෙනවා, මේ ස්වාමීන් වහන්සේට එක දවසක් පිණ්ඩපාතේ වඩිනකොට මේ මිනිස්සුත් කවදාවත් තහනේ දෙන්නේ නැහැ කියනවා හරියට. එක ගොරෝසුයිව හම්බෙන්නේ කියනවා. එතකොට දැන් මේ ස්වාමීන් වහන්සේ සමහරට දානි බෙදාගෙන ඉන්නකොට උන්වහන්සේ හරියට එනකොට දාන ඉවරයි කියනවා. එක්කෝ මිනිසුන්ට නිකන් පාත්‍රය අල්ලගෙන ඉන්න විදියෙන් හිතනවලු මේ හාඳුරන්ට නම් හොඳට දානි ලැබිලා වගේ කියලා. එතකොට ඒක මිනිසුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ භික්ෂුවගේ පෙර කර්මය. ඇයි අතීත කර්මයට තමයි අතීත කර්මය කියන්නේ ඇස කන නාසය දිවකය මනසට. මේ ආයතන හය කියන්නේ අතීත කර්මය. එතකොට මේ ආයතන මේ වෙනකොට හැදිලා ඉවරයි. මේ වෙනකොට හැදිලා ඉවරයි. හැදිලා ඉවරයි කියන්නේ දැන් දිවට රස දැනෙන මට්ටම කියන එක අපිට නම් මේ කර්මය ගැන දන්නේ නැති කමට අපිට හිතෙනවා බාහිර කෙනෙක්, බාහිර දෙයක් කරපු දෙයක් තත්වයක් විදියට. බාහිර කෙනෙක්කෝ බාහිර දෙයක් සිද්ධ කරපු දෙයක් විදියට තමයි අපිට වැටහෙන්නේ. එහෙම තමයි අපිට තේරෙන්නේ. එතකොට බාහිර කෙනෙක්කෝ බාහිර දෙයක් කරපු දෙයක් විදියට තමයි අපිට තේරෙන්නේ දැන් මේ වෙලාවේ කැම ලැබෙන්නේ නැත්නම්. ඒක නිකන් ආණ්ඩුව හදපු ප්‍රශ්නයක් වගේ නේද පේන්නේ. දිව කියන්නේ පින්වත්නි පරණ කර්මයෙන් හැදිච්ච එකක්. එතකොට ඒක පරණ කර්ම සංස්කාර දකින්න හැකියාව තිබ්බොත් අපිට ඇතුළ කැළඹෙන්නේ නැහැ. දැන් දිව සම්බන්ධ නාම රූප පරණ කර්මයෙන් හැදිච්ච ඒවා. එතකොට පරණ කර්මයෙන් හැදිලා තියෙන නිසා තමයි පින්වත්නි අපිට යම්කිසි ආකාරයක ගොරෝසු විදියට ජීවිතේ ගෙවන්න වෙලා තියෙන්නේ. එතකොට දැන් ඒක කලින් මිනිස්සු දැනගෙන හිටියා. පරණ මිනිස්සු. ඒකයි මේ මිනිස්සු කිව්වේ ඊතන්නක බොහොම සත්පුරුෂ අම්මලා ඉන්නවා.
ඒ සත්පුරුෂ අම්මලාට දරුවන්ගෙන් බැනුම් අහන්න වෙනවා. එතකොට දරුවෝ කියනවා මෙහෙම අනේ අම්මලා අපිට මොනවද කරලා තියෙන්නේ? ඔයගොල්ලෝ අපිට මොනවද කළේ? ওই විදිහට ලොකු කෝන්තරයක් ඇති වෙනවා. එතකොට අර අම්මට හිතෙනවා මෙහෙම මේ වගේ වහන්න අපි පව් කරානේ. අන්න එහෙම කියනවා. මගේම දරුවන්ගෙන් මේ වගේ වචන අහන්න මම පව් කරානේ. ඒ කියන්නේ ඇහෙන මට්ටම කියන්නේ පෙර කර්මයක් කියලා ඉස්සර මිනිස්සු දැනගෙන හිටියා. ලස්සන්ට පිංකම කෙරෙනවා. දැන් මේ දේශනාවක් ඇහෙනවා. එතකොට දේශනාවට සාදුකාර දීලා මිනිස්සු කියනවා අනේ මේ බණ අහන්න අපි පිං කරලා. ඇයි මේ ඇහෙන මට්ටම කියන්නේ පරණ හේතුඵල ධමයෙන් හැදිච්ච එකක්. එහෙනම් පරණ කර්මී කියන්නේ ඇස කන නාසය දිවකය මනසට. ඒවා හැදිලා ඉවරයි ආය වෙනස් කරන්න බෑ. රහත් උනත් බෑ. අර ලෝසක මහරහතන් වහන්සේ පිණ්ඩපාත යනකොට දානි ලැබුණේ නැහැ. අන්තිමටම මේ උනාසෙ පිරිනි හරි කෙට්ටුයි. ලැබිලා නැහැ දානි. එතකොට මේ ලෝසක මහරහතන් වහන්සේට මේ ලෝසක මහරහතන් වහන්සේ සම්බන්ධව සාරිපුත්තයන් වහන්සේට තිබුණ අනුකම්පාවක්. නිකලෙස් තමයි. නමුත් කුස පිරින්න ආහාර ලැබිලා නැහැ. ඊට පස්සේ කිව්වා ස්වාමීනි මේ ආයුෂ්මතුන් වහන්සේ මං අද ඔබ වහන්සේටත් එක්ක පිණ්ඩපාත යන්නම්. මං අද ඔබ වහන්සේටත් එක්ක පිණ්ඩපාත යන්නම්. ඔබ වහන්සේ මේ පිණ්ඩපාත වඩින්න එපා කියලා. මොකද එදා උන්වහන්සේ පිරිනිවන් පානවා ඒකයි. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ හිතෙන්ට ඇති මේ පිරිනිවන් පාන දවසේ අනේ උන්වහන්සේට කුසපුර ආහාර ලැබෙනවා නම් හොඳයි කියලා. එදා පිණ්ඩපාත ගියා. අද වගේ ළඟ ගෙවලුත් නැහනේ. එදා පිණ්ඩපාත ගියා. පිණ්ඩපාතේ ගිහින් දානි අරගෙන ආවා. එනකොට වෙලා යනවා. දැන් දෙනමකට පිණ්ඩපාත යන්න එපා. ගෙවලුත් දුරනේ තියෙන්නේ. ඊට පස්සේ ළමෙක් අතට දුන්නා පුතේ මෙන්න මේ ආහාර ටික අහවල් කුටි සංඝයා වැඩ ඉන්නවා. ස්වයනස් නමක් වැඩ ඉන්නවා. ගිහින් දෙන්න ඉර අවරට යන්න කලින් දෙන්න කියලා කිව්වා. ඇයි දැන් උන්වහන්සේටත් පිණ්ඩපාත කරගන්න ඕනේ. ඉතින් මේ කොල්ලා බැලුවා මේක හොඳට සුවඳ කර යනකොට හරි මේ ළමයාට හිතුණා හාමුදුරුවන්ට නම් හැමදාම හම්බෙනවා අපිට හම්බෙන්නේ නැහනේ හැමදාම කියලා. මේ කොල්ලා මොකද කරන්නේ? ඒක මගදී කෑවා. සාරිපුත්තයන් වහන්සේ ඇවිල්ලා බලනකොට දානි ලැබිලා නැහැ. උන්වහන්සේට තේරුණා මොකක් හරි ගැටලුවක් කියලා. ආයෙත් පිණ්ඩපාත වැඩම කරලා සාරිපුත්තයන් වහන්සේ අතේ පාත්‍රේ තියාගෙන ඉද්දි තමයි එදා උන්වහන්සේ කුස පිරෙන්න ආහාර වළඳලා තියෙන්නේ. ඇයි? දිව කියන්නේ පැරණි කර්ම වලින් සකස් වෙච්ච එකක්. ඒකට ලෝකෙට ගරහලා ලෝකෙට චෝදනා කරලා හරියන්නේ නැහැ. ලෝකෙට චෝදනා කරලා ලෝකෙට ගරහලා හරියන්නේ නැහැ. එහෙනම් පරණ කර්මී කියලා කියන්නේ ඇස කන නාසය දිවකය මනසට. මේ මනස සකස් වෙලා පැරණි කර්ම වලින්. ඒකනේ අම්මලාට හිතෙනා වගේ දරුවන්ට හිතෙන්නේ නැත්තේ. දැන් අම්මගේ කුසෙන් බිහි කරපු දුවට ඒ අම්මට වගේ හිතෙන්නේ නැහැ. එක වෙලාවෙම නියුන් දරුව පොඩි වෙලාවක් එහෙට මෙහෙට වෙලා එක කුසේ ඉපදිලා තියෙන්නේ. නියුන් දරුව බැලුව බැල්මට හැඩෙත් එක වගේ. මූණත් එක වගේ. කොණ්ඩෙත් එක වගේ. ඇඟපතත් එක වගේ. නමුත් බලන්නකො සිත විවිධයි. කෙලෙස් වල හැඩය වේමත්තතාවයක් පවතින්නේ. හේතුව මේ සිත සකස් වෙන්නේම පැරණ කර්මයෙන්. එහෙනම් මතක තියාගන්න මේ පුද්ගලයා තුල අධිපතිභාවයෙන් ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? කර්මය. හැබැයි බුද්ධ දේශනාව පුබ්බේකත හේතුවාදයක් නෙමෙයි. පෙර කර්මය නිසා සියල්ලම වෙනවා කියලා ධර්මී කියන්නේ. අධිපතිභාවයේ කර්මය. අධිපතිත්වයේ තියෙන කර්මයේ මත. හැබැයි බුද්ධ දේශනාව කවදාවත් කියන්නේ සියල්ල කර්මය නිසා සිද්ධ වෙනවා කියලා. සියල්ල කර්මය නිසා සිද්ධ වෙනවා කියලා බුද්ධ ශාසනය කියන්නේ. ඒතර බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද? බුද්ධ ශාසනය කියන්නේ කර්මය කියන්නේ අධිපතිභාවයෙන් ක්‍රියාත්මක වෙනදී ඒ විෂය සාමාන්‍ය පෘථග්ජන කෙනෙකුට හිතලා ඉවර කරන්න එපා. ඔයගොල්ලෝ හිතන්න එපා ඒ නිසා ඉච්චර. ඇයි ඒක විපාක දෙන විදිය අනුව විවිධයි. කෘත්‍ය අනුව විවිධයි. කාලය අනුව විවිධයි. විවිධත්වයක් තියෙනවා. එතකොට ඒකට දැන් කර්මයට හරස් වෙන සමහර සංසිද්ධි තියෙනවා. දැන් හිතන්නකෝ දීර්ඝායුෂ්ක භාවය පිණිස ඇතුළ ප්‍රබල කර්මයක් තියෙනවා. නමුත් ලෝකේ පවතින්නේ පරමායුෂ 120යි. එතකොට කර්මී විසින් ඊට වඩා ප්‍රබල විපාකයක් සකස් වෙලා තිබ්බට ඉන්න වෙන්නේ 120යි. අන්න ඔය වගේ ඇතැම් ලෝකයේ සමහර සංසිද්ධීන් කර්මයට හරහට හිටිනවා. දැන් මේ මහ පොළොවේ අවුරුදු 80ක් විතර ඉන්න වෙන්නේ. හිතන්නකෝ එයාට විපාකයේ පිණිස සකස් වෙනවා පෙර කරපු මහා බරපතල කුසල සංස්කාරය. අවුරුදු 1000ක් විතර ආයුෂ වින්දනය කරන්න පුළුවන් මට්ටමට කර්මයේ ප්‍රබලයි. නමුත් කර්මයේ ප්‍රබල වුණාට මේ පරමාවශ්‍ය පවතින අවුරුදු 80යි.
එතකොට කර්මයට හරහාට හිටිනවා මේ කාලානුරූපී සමහර සංසිද්ධි. මේක හිතලා ඉවර කරන්න බෑ. එක වෙලාවක මිලින්ද රජුරු අහනවා ඔය ඇත්තොන්ට වගේම ඇතිවෙච්ච ප්‍රශ්නයක් නාගසේන මහරහතන් වහන්සේගෙන්. උන්වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ සියල්ලටම කර්මයේද හේතු වෙන්නේ කියලා. මහරජා එසේය කියනවා. මහරජා මේ කර්මයේ විසින් සියල්ල කර්මයේ විසින් තමයි අධිපතිභාවය අරගෙන ස්වාමීනි මේ කර්මේ විපාක දෙන්නේ කොයි වෙලාවටද කියලා අහනවා. ඒක කියන්න බෑ කියනවා. නාගසේන මහරහතන් වහන්සේ කියන ඒක කියන්න බෑ කියනවා. ඒක කියන්න බැරි නම් ඔබ වහන්සේ උපමාවකින් කියන්න කියනවා. එතකොට උන්වහන්සේ කියනවා මේ අඹ බීජයක් පැලවුණාම අඹ ඇටයක් පැලවුණාම ඒ ගහට හොඳට පසිනුත් අනුග්‍රහය ලැබෙනවා නම් වතුරෙනුත් අනුග්‍රහය ලැබෙනවා නම් ඊට පස්සේ පසේ සාරයත් ගසට අදිමින් තියෙනවා නම් ටික මහ රූස්ස ගහක් විදියට මේ ගහ හැදෙනවා. එතකොට මේ රූස්ස ගහක් විදියට මේ ගහ හැදුනාම අඹ ගහක නම් ගෙඩි හට ගන්නවා. අඹ ගහක ගෙඩි හට ගන්නවා. හැබැයි ගෙඩි හට ගන්න බව ස්ථිරව කියන්න පුළුවන් වුණාට ගෙඩි හටගන්නේ කොතනද කියලා ස්ථිරව කියන්න බෑ කියනවා. දැන් අඹ ගහක ගෙඩි හට ගන්න බව ස්ථිරව කියා ගන්න පුළුවන්. අඹ ගහ දිහා බැලුවා මා ළඟදී ගෙඩි හටගනි කියලා කියන්න පුළුවන්. අඹ ගස් ගැන දන්න, පස ගැන දන්න මිනිහෙකුට කියන්න පුළුවන් මේ ගහ නම් දැන් තව ටික කාලෙකින් පළ දරයි වගේ කියන්න බැරිද? පුළුවන්. ස්ථීරව කියන්න පුළුවන්ද මෙන්න මෙතන ගෙඩි හටගයි මෙතන ගෙඩි කියන්න පුළුවන්ද? බෑ. අන්න ඒ වගේ මහරජා කර්මයේ විපාක දෙනවා කියලා විතරයි ගෝචර වෙන්නේ කියනවා. කොතනද කොහොමද මොන විදියටද මොන ආකාරයෙන්ද විපාකේ සකස් වෙන්නේ කියලා කියන්න බෑ කියනවා. මොන ආකාරයෙන්ද සකස් වෙන්නේ කියලා කියන්න බෑ කියනවා. ඒතකොට එහෙනම් අපිට තේරෙනවා මේක මහා බරපතල තත්ත්වයක්. ඒ නිසා බුද්ධ දේශනාව එකම ඉලක්කයයි කියන්නේ කර්මය අභිනන්දනය කරන්න එපා කියනවා. කර්මය නිරුද්ධ කරන්න කියනවා. ඇයි කොහොම මොන විදිහට විපාක දෙයිද කියලා කියන්න බෑ. දැන් මේ අද හොඳට බත් මාළු පිණි කකා හිටියට ඊළඟ ජීවිතේ අසුචි අනුභව කරන මට්ටමේ ඌරෙක් වගේ තැනක ඌරෙක්ගේ කුසේ උපදින්න පුළුවන්. අපි දන්නේ ඒක. ඒතකොට කෙනෙක් කියන්න පුළුවන් එහෙම වෙනවනම් කොච්චර අසාධාරණයිද කියලා. ඉතින් එහෙම අසාධාරණකමක් තියෙන නිසා තමයි මේ මිහිමත බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. ඉතින් මේක සාධාරණයි නේද? මොකටද බුදුරු පහළ වෙන්නේ මේ මහ පොළොවේ? මේක අපි බලාපොරොත්තු වුණු අපිට සාධාරණී ඉල්ලා සිටින්න බැරි මට්ටමේ මේ යම්කිසි ආකාරයක හේතුඵල න්‍යායක් ක්‍රියාත්මක වෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා කිව්වේ මහණෙනි භවයට යන්න එපාය කියලා. භවයට යන්න එපා. ඒතර දැන් අපි දැනගන්න ඕනේ එහෙනම් අතීත කර්මය කියන්නේ මොකද්ද? ඇස කන නාසය දිවකය මනස. ඒ තමයි අතීත කර්මය. එතකොට අනාගත කර්මය කියන්නේ මොකද්ද? අනාගත කර්මය කියන්නේ මොකද්ද? අනාගත කර්මය කියන්නේ සිත කය වචනය. පැරණි කර්මය තමයි ඇස කන නාසය දිවකය මනස. ඒ කියන්නේ පැරණි කර්මය කියන්නේ ඒක හැදිලා ඉවරයි. පැරණි කර්මය හැදිලා ඉවරයි. එතකොට දැන් මට මතකයි මට පුංචි අත්දැකීමක් තියෙනවා. එක වතාවක් ඔය අපි පිණ්ඩපාතේ ගියපු වෙලාවක කාලයකට කලින් ඔය හුන්නස්කිරිය පැත්තේ ඒ පිණ්ඩපාතේ ගියාම මට හම්බුනේ එකම එක බිස්කට් දෙකක් තුනක් විතරයි. බොහොම කාලයකට කලින් මේක ගුණයක් හොවා දක්වන්න නෙමෙයි කියන්නේ මේ කර්ම විපාකය ගැන කියන්නේ මේ කියන්නේ. මේක ගුණයක් විදිහට සලකන්න එපා. හේතුව තමයි ලංකාවේ ඕනතරම් පිණ්ඩපාතේ වඩිනම් කරන ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. සිල් ගුණ ධර්ම රැකගෙන. එතකොට බිස්කට් දෙකක් තුනක් හම්බ වුණාම ඔය හුන්නස්ගිරිය පැත්තෙන් පහළට යනකොට දෙමළ ගම් තියෙනවා. ඒ දෙමළ ගම් වල මිනිසුන්ට පිණ්ඩපාතයක් ගැන තේරෙන්නේ නැහැ. ඒතර මේ බිස්කට් දෙක තුනක් හම්බ වුණාම එදා කුස පුරවා ගැනීම පිණිස වතුර ගොඩාක් වළඳන්න සිද්ධ වුණා. ඒතර ඒ වගේ වෙලාවක ඒතර මාත් එක්ක තවත් ස්වාමීන් වහන්සේ නමක් වැඩියා. ඒතර ඒ ස්වාමීන් වහන්සේගෙන් මං ඇහුවා මේ ඒ හාමුදුරුවන්ගෙන් මං ඇහුවා අද ඔබ වහන්සේට මොනවද හිතෙන්නේ කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ මට කිව්වා මොකුත් හිතෙන්නේ නැහැ කියලා. මම ගෝ හෙටත් මේ පැත්තේ වඩින්න පුළුවන්ද කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේටත් ඊට වඩා මොකුත් හම්බෙලා තිබ්බේ නෑනේ. මම ගෝ හෙටත් මේ පැත්තේ ඔබ වහන්සේට වඩින්න පුළුවන්ද කියලා මම ඒ උන්වහන්සේගෙන් ඇහුවේ. එතකොට ඒ හාමුදුරුවෝ ලස්සන කතාවක් ඔය හරකෝ පුළුවන් කියලා. හෙටත් මේ පැත්තේ ඉන්න පුළුවන් කිව්වා. මම ගෝ හෙටත් මේ පැත්තේ ඉන්නේ කොහොමද කියලා. ඊට පස්සේ කිව්වා දැන් අපිට නම් හිතෙනවනේ ආයෙ නම් මේ පැත්තේ එන්න ඕනේ නැහැ. මොකද අපිට දාන දෙන්න ඕන තරම් කට්ටිය ඉන්නවා.
අපි යන තැනක දානේ වළඳ ගන්නම්. ආයෙනම් මේ පැත්තක වඩින හාඳුරු කෙනෙකුටවත් වඩින්න දෙන්නේ නැහැ කියලා කිව්වනම් ඒ ස්වාමීන් වහන්සේගෙන් මේ වචන එළියට ආවනම් ඒ එළියට ආපු වචනය බුදුරජාණන් වහන්සේට විරුද්ධ කතාවක්. ඒ එරෙහි උනේ ඒ ගමට නෙමෙයි ඒ ස්වාමීන් වහන්සේ. ඒ එරෙහි උනේ බුදුරජාණන් වහන්සේටත් බුද්ධ වචනයටත්. හේතුව අද මට මේ ලැබෙන්නේ පෙර දීලා තියෙන විදියටමයි. ඕගොල්ලන්ට යමක් ලැබෙනවා නම් ලැබෙන්නේ පෙර දීපු දෙයක්මයි පින්වත්නි. ඒකට අනුරූපී විපාකයක්මයි ලැබෙන්නේ. අද පොල් සම්බෝලත් එක්ක බත් ටිකක් නම් කන්න වෙලා තියෙන්නේ. පෙර සංසාරේ එයාගේ සංස්කාරයන්ගේ දුර්වලකමක්මයි මතුවලා තියෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. අනිත් එක තමයි මේ අපි ගොඩාක් සංවේදී වෙන්න ඕනේ. ඇස කන නාසය දිවකය මනස ගැනම නෙමෙයි. ඒ කියන්නේ දැන් ඇස කන නාසය දිවකය මනස කියන එක මේ වෙනකොට සකස් වෙලා ඉවරයි. ඒකයි කාටවත් වෙනස් කරන්න බෑ. ඒකනේ රහත් උනත් අර ලෝසක වගේ ආමුදුරුවන්ට දානි ලැබෙන්නේ නැති. රහත් උනත් ලැබෙන්නේ නැහැ. එතකොට රහත් උනත් උන්වහන්සේට දානි ලැබෙන්නේ නැත්නම් ඒ ඇයි එහෙම වෙන්නේ? අරහත්වයෙන් මේ සකස් වුණු කර්ම සංස්කාර වලින් ගොඩනැගිච්ච තත්වයට අභියෝග කරන්න බෑ. ඇස සකස් වෙලානේ තියෙන්නේ. සකස් වෙච්ච ඇහැ අවබෝධ කරගන්නවා විනා සකස් වෙච්ච ඇහැට අභියෝග කරන්න බෑ. සකස් වෙච්ච ඇහැට අභියෝග මේ කය හේතුඵල ධර්මයෙන් සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා මේක ලෙඩ වෙන එක රහත් උනත් නවත්තන්න බෑ. රහත්කම කියලා කියන්නේ කර්මයෙන් නිරුද්ධ කළා කියන එක. කර්මයෙන් නිරුද්ධ කළා. නමුත් මේ සකස් වුණු කර්මී තියෙනව නේද? ඒක නිරුද්ධ කරන්න බෑ. මේ ඇස කන නාසය දිවකය මනස අතීත පුරාණ කර්ම සංස්කාර විසින් ජීවිතේන්ද්‍රිය රූපේ හදලා ඉවරයි මේ වෙනකොට. ඒක අවබෝධ කරගන්නවා විනා වෙන කරන්න දෙයක් නැහැ. අනාගත කර්මයේ කියලා කියන්නේ සිත කය වචනය. එතකොට අනාගත කර්ම සකස් වෙන්න අතීත කර්මී බලපානවා. මොකක්ද අතීත කර්මය කියන්නේ? ඇස ආයතන හයම අපි ඇස කියලා ගමු. ඇස අවිද්‍යාවෙන් තෙත් වෙනකොට තමයි අනාගත කර්ම රැස් වෙන්නේ. අනාගත කර්ම කියන්නේ මොනවද? අනාගතයට නැවත නැවත නාම රූප පරම්පරාව උපද්දවන්න පුළුවන් ශක්තිය. ඒක තමයි අනාගත කර්මය කියන්නේ. අනාගතේ නැවත නැවත නාම රූප පරම්පරාව උපද්දවන්න පුළුවන් ශක්තියට කියනවා අනාගත කර්මය කියලා. ඒ කර්මයේ තමයි සිත කය වචනේ කියලා කියන්නේ. ඒ ධර්මී කියන්නේ චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කියලා. චේතනා පහල කරගෙන යමක් සිතයිද යම් චේතනා පහල කරගෙන ඒකයි ධර්මයේ ඉතා පරිස්සමෙන් කියන්නේ චේතයිත්වා කම්මං කරෝති. චේතනා පහල කරගෙන යමක් කියයිද යමක් හිතයිද යමක් කරයිද. චේතනා පහල කරගෙන හිතන කමක් කියන කමක් කරන කමක් තියනවාද? චේතයිත්වා කම්මං කරෝති. චේතනා පහල කරගෙන හිතන කියන කරන කමක් තියනවාද? කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරගෙන යමෙක් සිතයිද කියයිද කරයිද? සිතන කියන කරන කමක් වෙනවද? ඒ සිතන කියන කරන කම තමයි මොකද්ද? අනාගත කර්මය. ඒ සිතන කියන කරන කමට අනුව තමයි අනාගත ජාතිය පිහිටන්නේ. එතකොට දැන් ඒක අර ඇස පහළ වෙනකොට ඇස අවිද්‍යාවෙන් තෙත්තුනහම තමයි ඒ අර්බුදය එන්නේ. ඇස පහළ වෙනකොට අවිද්‍යාවෙන් තෙත්තුනාම තමයි ඒ අර්බුදය එන්නේ. දැන් ඇසෙන් අත්දකින්න ලෝකයේ අවිද්‍යාවෙන් තෙත්තුනාට පස්සේ එයාගේ සිත ඇස මත ගිලා බහිනවා. ඇසින් දකින මනාප අමනාප ලෝකයේ සම්බන්ධ ප්‍රියමනාප වශයෙන් ඇහින් ලෝකයේ අත්දකින්නකොට ඒ ප්‍රියමනාප ලෝකයේ සම්බන්ධව ඇලෙනවා. අප්‍රියමනාප වශයෙන් ඇහ පරිහරණය කරනකොට ඇහින් අප්‍රියමනාප වශයෙන් ලෝකයේ පිළිගන්නකොට ඒකට ගැටෙනවා. එතකොට ඇලීම් ගැටීම් ඇති වෙන්නේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා. අපි ඇලෙනවා නම් ගැටෙනවා නම් තණ්හා කරනවා නම් මොකක් නිසාද? අවිද්‍යාව නිසා. මොකද ඇහැ තුල ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න තණ්හා කරන්න මොකක්වත් නැහැ. ඇයි පෙර හේතුඵල ධමෙන් ඇහැ හැදිලා ඉවරයි. ඇහැ හටගෙන නිරුද්ධ වෙන්නේ මට ඕන විදිහට නෙමෙයි. කර්මයට සාපේක්ෂව. ඇස හදලා ඉවරයි පින්වත්නි. මේ ඇසට මුකුත් කරන්න බෑ ආයේ. පරණ කර්මයෙන් හැදලා ඉවරයි. මොකද මේ චක්කු ප්‍රසාදේ උපද්දවන්නේ කර්මයෙන්. ඇස කිව්වට මේ ඇහැම නෙමෙයි. මේ ඇහැ කර්මයේ ආහාරය හිම බලපානවා හැදෙන්න. මේ ඇහි තියෙන අවසානෙට මේ චක්කු ප්‍රසාදේ කියලා එකක්. අන්න ඒක උපද්දවන්නේ කර්මය.
සමහර විට ඔයගොල්ලෝ හිතන්නකෝ ඒක උපද්දවල නැහැ කියලා. ඒක උපද්දවල නැත්තම් චක්කු ප්‍රසාදී උපද්දවල නැත්තම් චක්කු ප්‍රසාදී උපද්දවල නැත්තම් පින්වත්නි ඒක මෙහි වෛද්‍යවරයෙකුට නෙමෙයි දෙවියන් වහන්සේටවත් ආය හැදෙන්න බෑ. කර්ම ජාත්‍ය අන්ධයෙකුට පෙනීම දෙන්න බෑ. හේතුව චක්කු ප්‍රසාදේ උපද්දවන්නේ පරණ කර්මේ. චක්කු ප්‍රසාදේ උපද්දවන්නේ පරණ කර්මේ. එතකොට චක්කු ප්‍රසාදේ පරණ කර්මයෙන් උපද්දවන නිසා බුදුරජාණන් වහන්සේ විසින් අපට අනුදෙන වදාළ විදියට ගැඹුරින් විමසා ගන්නකොට අපි එක දෙයක් තේරුම් ගන්න ඕන. මොකක්ද අපි තේරුම් ගන්න ඕන? පින්වත්නි මේ ඇහැ කියන එකට හේතු බලපානවා. දැන් මේ පින්නතුන් කිව්වා වගේ මේ තවත් හේතු බලපාන්න බැරිද? බලපානවා. මේ රූපය අම්මා තාත්තගේ සම්භවය වෙච්ච එක. බලපාලානේ. ආහාරයෙන් පවතිනවා. කොහොමද ආහාරයෙන් පවතිනවා කියලා කියන්නේ? ආහාරයෙන් පවතිනවා කියලා කියන්නේ හොඳට බලන්න මේ සමහර ආහාර දුර්වල වෙනකොට පේන එක අඩු වෙනවා. එතකොට දැන් මේ ඇස් පේන එක අඩු වුණාට පස්සේ බෙහෙත් වලින් පේන එක සම්බන්ධ යම් යම් අර්බුද සමනය කරන්න බැරිද? පුළුවන්. බෙහෙත් විදියට ගන්නෙත් ආහාර තමයි. ඇස් පේන එක අඩු නම් කියන්නේ නැද්ද? සමහර වෛද්‍යවරුම කියන්නේ නැද්ද ඔයා මේ කොළ වර්ග හිම කනවා අඩු ඇති. ඒකයි ඔය පේන එක අඩු කියලා ගමේ අම්මලාටත් එහෙම අදහසක් නැද්ද? තියෙනවා. එහෙනම් පේනවා කියන මට්ටමට ආහාරයත් උදව් කරනවා. අම්මා තාත්තගේ සම්භවයත් උදව් කරනවා. ඥානමය සාධක මතත් විවිධ දේවල් වෙන්න පුළුවන් මේකයි. හැබැයි ප්‍රසාදේ උපද්දවන්නේ කර්මය. චක්කු ප්‍රසාදේ කර්මයෙන් හදන්නේ පරිවාර සාධක වලට ආහාරය, ඍතුව, කර්ම ආහාරය, ඍතුව ගොඩක් බලපානවා. වර්තමානයේ හටගන්නේ මොකක් නිසාද? චක්කු ප්‍රසාදයේ හදන්නේ කර්මයෙන්. පේන මට්ටමේ ඉන්නේ කුමක් නිසාද? පේන මට්ටමේ ඉන්නේ පින්වත්නි මානසිකාරී. ඔන්න ඔය විදියට මේකට හේතු ගොඩාක් බලපානවා. දැන් වර්තමානයේ පේන මට්ටමේ ඉන්නේ මානසිකාරී නැත්තම්. චක්කු ප්‍රසාදේ කර්මයෙන් හදලා තියෙනවා තමයි. මානසිකාරී තමයි පේන මට්ටමේ ඉන්නේ. ඕගොල්ලෝ මානසික වශයෙන් වෙන කල්පනාව වෙන මානසිකාරී වෙන පැත්තකට යවන්නකෝ. එතකොට ඕගොල්ලෝගේ ඇහැ මගේ පැත්තට තිබ්බට පේන මට්ටමේ ඉන්නේ. එහෙනම් ඇස කන නාසය දිවකය මනස පරිහරණය කරනකොට ඒක අවිද්‍යාවෙන් තෙත්තුනොත් ඇස කන නාසය දිවකය මනස පුරාණ කර්මයෙන් සකස් වෙච්ච ඒවා පරණ හේතුඵල ධමයෙන් හැදිච්ච ඒවා කියලා දන්නේ නැතුව පින්වත්නි අවිද්‍යාවෙන් තෙත්තුනාට පස්සේ තමයි යා ඇස මම කියලා පිළිගන්නේ. ඇස මගේ කියලා පිළිගන්නේ. ඇස මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා පිළිගන්නේ. මම ආයෙනින් පිළිගන්නවා. ඇයි යා දන්නේ නැනේ පරණ. ඒතර මම ආයෙනින් පිළිගත්තට පස්සේ මම මොකටද මේවා දකින්නේ? මම මොකටද මේවා අහන්නේ? කියලා අර ඇහෙනීමත් එක්ක පැටලෙන්න පුළුවන්. පේනීමත් එක්ක පැටලෙන්න පුළුවන්. ඇහෙන පේන දැනෙනීමත් එක්ක අපිට පැටලෙන්න පුළුවන්. එතකොට ඇහෙන පේන දැනෙනීමත් එක්ක අපිට පැටලෙන්න පුළුවන් නම් ඒ පැටලෙන්න පුළුවන් මට්ටමක් නම් තියෙන්නේ පින්වත්නි හොඳට එක දෙයක් මතක තියාගන්න. හොඳට එක දෙයක් මතක තියාගන්න. ඒ මතක තියාගන්න ඕන දේ තමයි පින්වත්නි මේ පේන මට්ටම කියන එක පුරාණ හේතුඵල ධමයෙන් සකස් වුණා කියන එක හොඳට මතක තියාගන්න. පුරාණ හේතුඵල ධමයෙන් සකස් වුණා කියන එක අපිට මතක තිබ්බොත් ඇහින් දකින ලෝකයේ සම්බන්ධ අපිට හිත මැදහත්ව තියාගන්න පුළුවන්. එතකොට නව කර්මී කියන්නේ මැදහත් භාවයේ නැතුව පේන මට්ටමේදී සිතින් සැලසුම් කරනවා. ඒ සැලසුම් කරලා වැඩ කරනවා කයින් වචනිනුත් කතා කරනවා. එතකොට ඇසෙන් අත්දකින ලෝකයේ පුරාණ කර්මයේ පරණ කර්මයේ හැටියට දකින්න නැතුව මම ආයනේ ඇතුලේ ඇස පහළ වීම ඇතුලේ යා කියව ගන්නකොට ඇහෙන් දකින ලෝකයේ සම්බන්ධයට සිතින් සැලසුම් කරන්න පුළුවන්, වචනින් කතා කරන්න පුළුවන්, කයින් වැඩ කරන්න පුළුවන්. අන්න ඒක තමයි අලුත් කර්මය. අලුත් කර්මය. හිතන කියන කරන කම. එතකොට හිතන කියන කරන කම තමයි විඥානී කෘත්‍ය. ඒ කියන්නේ පේන මට්ටම කියලා කියන්නේ මොකද්ද? විපාක කෘත්‍ය. ඔන්න දැන් තව ටිකක් ගැඹුරට යනවා අපි. පේන මට්ටම මොකද්ද? විපාක කෘත්‍ය. පේන මට්ටම විපාක කෘත්‍ය.
විපාකේන එක හැදිලා ඉවරයි. පරණ කර්ම විපාකය. පේනවා කියන එක ඇසට විතරයි මේ කතා කරන්නේ ඈ. ඊටු ඔක්කොටම ඔගොල්ලෝ ගලප ගන්න. පේනවා කියන එක විපාක කෘත්‍යය. පේන දේ සම්බන්ධ හිතන්න පුළුවන්කම, කියන්න පුළුවන්කම, කරන්න පුළුවන්කම. ඒක මොකද්ද? විඥාන කෘත්‍යය. විඥාන කෘත්‍යය නිසා තමයි විඥානේ නැවත ප්‍රතිසන්දි කරා යන්නේ. පේනවා කියන එක විපාක කෘත්‍යය. පේන මට්ටම හේතුඵල ධමයෙන් බලලා මේ කර්මය නිසා, අවිද්‍යාව නිසා තමයි මේ පේන මට්ටම තුල මේ විදියට මට මනාප වශයෙන් අමනාප වශයෙන් ලෝකයක් දකින්න උනේ. කියලා අර පේන මට්ටම ඇතුලේ හේතුඵල ධමයෙන් සංකත ස්වභාවය ඇතුලේ ලියා ගන්න පටිච්චසමුප්පාද ඇතුලේ ලියා ගන්න බැරි වුණාට පස්සේ පේනවා කියන දේ නිසා එයාට හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, ඒ ගැන කතා කරන්න පුළුවන්. ඒ හිතන කියන කරනකම පේන මට්ටම අවිද්‍යාවෙන් තෙත් වුණාම ඒ අවිද්‍යාවෙන් තෙත් වෙච්ච පේන මට්ටම තුල හිතන කියන කරනකම තමයි විඥාන කෘත්‍යය. විඥාන. ඒතකොට විඥාන කෘත්‍යය මොකද්ද කරන්නේ? නැවත විඥානේ ප්‍රතිසන්දිය කරා යන්න පුළුවන් විදිහට රැස් කර ගන්නවා. සංස්කාර ගොඩනග. එහෙනම් අපි හිතන වෙලාවට, කියන වෙලාවට, කරන වෙලාවට හැම වෙලාවකම කර්මෙන් නිදහස් නැහැ. එතකොට අපි හිතන කියන කරන දේවල් සම්මාදිට්ඨික නොවන නිසා බොහෝ විට අකුසල පැත්තට තමයි බර. එතකොට දැන් මේ කර්මය නැමැති බලවේගය විඥානයේ ප්‍රතිසන්දී කරා යන්න බලපාන ප්‍රාමාණික සාධක, එකම සාධකේ නෙමෙයි. එතකොට දැන් කෙනෙක් අහන්න පුළුවන් දැන් මේ පිනතුන්ම කියන උත්සාහයෙන් වීරිය තුලින් බැරිද මේ ප්‍රශ්නේ විසඳන්න? පුළුවන්. ආන්න ඒකයි බුද්ධ දේශනාව පුබ්බේකත හේතුවාදයක් නෙවෙන්නේ. පෙර කර්මය නිසාම වෙනවා කියලා කර්මයටම බාර දීලා ඇඟ අයින් කරගන්න නැත්තේ ඒකයි. හේතුව අකුසල සංස්කාර කුසලයෙන් මඩින්න පුළුවන්. ඒකට ස්වල්ප භාවනාවක් ඕන මේ වගේ කාලෙක. මොකද මේ අකුසල් වල උද්වේගය බොහොම වැඩි වෙලාවක අපි ඉන්නේ. මේ ඕගොල්ලන්ට උත්සාහය වීරිය ඇතුලේ සමහරට ගොඩාක් උත්සාහ කරනවා. නමුත් ඕගොල්ලන්ගේ අර අකුසල සංස්කාර දුරු බලවත් නිසා අර කුසලයේ අර වීරියට ඒක මැඩ පවත්වන්න බෑ. ඒ නිසා ඕගොල්ලන්ට යම්කිසි ආකාරයක හිත පුහුණුවක් අවශ්‍යයි. මෙන්න මේ විදියට උදේට පුහුණු කරන්න. කොහොමද? මෙන්න මේ ටික කරලා බලන්න. උත්සාහය වීරිය ඇතුලේ ලස්සනට පරණ කුසලයේ මතුවෙලා එනවා. උදෙන්ම නැගිටලා මේ හිතන්න. පෙර අකුසල සංස්කාර විපාකයට පැමිණිලා. මේ වෙලාවේ මට අකමැති විදියට ඇහැ පාවිච්චි කරන්න වෙලා නම් අකමැති විදියට ඇහැ පාවිච්චි කරන්න උනේකේ ඇතුලේ පේන්නේ මොකද්ද? අකමැති විදියට ඇහැ පාවිච්චි කරන්න උනා නම් අකමැති විදියට ඇහැ පාවිච්චි කරන්න උනේක ඇතුලේ පේන්නේ අකමැති සංස්කාර විපාකයට ඇවිල්ලා. මොකද ඇස කියන්නේ පරණ සංස්කාර. මං කැමති ඒවා මට බලන්න බෑ. මේක මමත්වයෙන් පිළිගන්න පුළුවන් නම් අනිවාර්යෙන් මට කැමතිව බලලා මට අකමැතිව නොබලා ඉන්න පුළුවන් වෙන්න ඕන. එහෙම බෑනේ. මනාපේවත් පේනවා, මනාපේවත් පේනවා. සම්මී කනට සත්‍යයත් ඇහෙනවා, අසත්‍යයත් ඇහෙනවා. මෛත්‍රියෙන් කියන ඒවත් ඇහෙනවා, අභූතේවත් ඇහෙනවා. නොඒක ඒවා ඇහෙනවා. සුදුසු කාලෙත් ඇහෙනවා, නුසුදුසු කාලෙත් ඇහෙනවා. බලන්නකෝ මේකට ඇහෙන්නේ නැති මොනවද කියලා. නමුත් මම මනාපයි කියලා මනාපේවා, මෛත්‍රී සහගත ඒවා, සුදුසු කාලේ ඒවා විතරද ඇහෙන්නේ. අභූතේව කොච්චර ඇහෙනවද? එහෙනම් මේක අපේ වසඟේ නෑ පින්වත්නි. වසඟේ නැති බව අවබෝධ කරගන්න එක විතරයි අපිට කරන්න පුළුවන්. ඒ නිසා ඕගොල්ලෝ දැන් මේ අහන උත්සාහය වීර්යය තුලින් බැරිද ජීවිතේ යම් කිසි ආකාරයක ප්‍රබෝධයක් කරා යන්න පුළුවන්. අකුසලේ මඩින්න තියෙන කුසලේ. පින්වත්නි පොඩි ඇණයක් අයින් කරන්න ලොකු ඇණයක් ගහනවා වගේ කියලා යෝකට විතක්ක සන්තාන සූත්‍රය කියන්නේ. අකුසලේ කුසලෙන් තවන්න ඕන කියලා. ඒක මේ ඕගොල්ලෝ මේ විදිහේ පුහුණුවක් තියාගන්න දවසට මිනිත්තු 10ක් විතර. හොඳට හිතන්න, හොඳ හුස්මක් අරගෙන හිතන්න මේ මොහොතේ මට ඇසින් මනාප ලෝකයක් නෙමෙයි නම් අත්දකින්න වෙලා තියෙන්නේ. අකුසල සංස්කාර විපාකයට ඇවිල්ලා. මේ අකුසල සංස්කාර විපාකයට පැමිණ ඇති වෙලාවක්. ඒකයි මේ මනාප විදිහට කණ්ඩ නැත්තේ. අකුසල සංස්කාර විපාකයට පැමිණිලා. ඒකි ලෝකයේත් එක්ක පැටලෙන්න එපා. දකින්න අකුසල සංස්කාර විපාකයට පැමිණ ඇති බව. ඊළඟට දකින්න මේ අකුසල සංස්කාර මා විසින්ම පෙර සසර රැස් කරගත්ත දේවල් බව දකින්න. එතකොට කාටවත් චෝදනාව යන්නේ. මේ අකුසල සංස්කාර මා විසින්ම පෙර සසරේ රැස් කරගත්ත දේවල් බව දකින්න. මා විසින්ම පෙර සංසාරේ රැස් කරගත්ත දේවල් විදියට දකින්න. මේ අකුසල සංස්කාර වනාහි දෙවියෙක්වත් බඹෙක්වත් මාරයෙක්වත් අම්මවත් තාත්තවත් දරුවවත් කවුරුත් හදාපුවා නෙමෙයි කියලා දකින්න තුන්වෙනි එක. සිතින් තමයි දකින්නේ. දැන් මේ උත්සාහයෙන් වීරියෙන් ඔයගොල්ලෝ කොච්චර උත්සාහ කළත් අර කුසල සංස්කාරය මතු කරගන්න ප්‍රබල රටාවක් ඕනේ. ඒකයි මේ විදිහට කරන්න. මාසයක් කරලා බලන්න ශාස්ත්‍රීය කුසලයක් මතුවෙලයි.
පළවෙනි එක මොකද? අකුසල සංස්කාර විපාකෙට පැමිණ ඇති බව දකින්න. මේ අකුසල සංස්කාර මා විසින්ම රැස් කරගත්ත දේවල් බව දකින්න. මේ අකුසල සංස්කාර දෙවියෙක්කෝ බඹෙක්කෝ මාරයෙක්කෝ ලොව කවරෙකුවත් කරපු දේවල් නෙමෙයි කියලා දකින්න. මේවා ලෝකේ කවුරුත් කරපුවා නෙමෙයි කියලා දකින්න. මේ අකුසල සංස්කාරයන් විපාක දිදී අනිත්‍ය වී යනවා කියලා දකින්න. අන්න එතකොට අලුත් ජවයක් එනවා. මොන අකුසල සංස්කාරයක් වුණත් සදාකාලික අකුසල් නෑ. කවර අකුසල සංස්කාරයක් වුණත් විපාක දිදී අනිත්‍ය වෙලා යනවා නේද කියලා දකින්න. ඊට පස්සේ හිතන්න ප්‍රබල කුසල සංස්කාරයක් මතුවේවා කියලා හිතන්න. මේ හිත වැඩ කරන්නේ పూర్ව චේතනාවට අනුව. මාසයක් කරලා බලන්න ඔය ගොඩාක් ප්‍රශ්න අඩු වෙවි. හේතුව මේ සිතට බරපතල විදිහට කිව්වොත් මොකද අපි ඉපදෙමින් මැරෙමින් ආපු දීර්ඝ සංසාරයට අයිති જાතියක්. ඒ සසර දිපිනත් අපි කරගත්ත ගොඩාක් කුසල් තියෙනවා. ඒවාට මැඩගෙන අකුසලයේ බලවත් වෙලා ශාස්ත්‍රීක පැලේ මැඩගෙන කටුපඳුර තමයි උඩු දුවලා තියෙන්නේ. මේ බීජයට ශාස්ත්‍රීකව පොහොර දැම්මොත් මේ බීජේ මතු කරගන්න ඕන කියලා උමනාවක් තිබ්බොත් එයාට පසේ උපකාරයෙන් ජලයේ උපකාරයෙන් මේක මතු කරගන්න පුළුවන්. ඒක දවසින් කරන්න බෑ. ඒතර ඕගොල්ලෝ මේ ටික කරන්න පෙර අකුසල් සංස්කාර විපාකයට පැමිණ ඇත. ඒකයි මට මේ විදිහට ඇස කන නාසය දිවකය මනසින් අමනාප විදිහට ලෝකේ අත්දකින්න වෙලා තියෙන කියලා හොඳට ඇස් දෙක පියාන කල්පනා කරන්න. මේ අකුසල් සංස්කාර දෙවියෙක් මේ අකුසල් සංස්කාර මා විසින්ම සසර කරපුවා කියලා දකින්න. තුන්වෙනි එක මේ අකුසල් සංස්කාර දෙවියෙක් බඹෙක් මාරේ කාණ්ඩුව අම්මා තාත්තා කවුරක් කරපුවා නෙමෙයි කියලා දකින්න. අද දවල්ට මට ආහාර ලැබෙන එක පෙර සංසාරේ මා විසින්ම සසර කරගත්ත දෙයක් විදිහට දකින්න. මේ අකුසල සංස්කාර විපාක දිදී අනිත්‍ය වෙලා යනවා කියලා දකින්න. අන්න ජීවිතේ ජවේන තැන. කුසල සංස්කාරයක් විපාකයේ පිණිස සසර කරපු ප්‍රබල කුසල සංස්කාරයක් මතුවේවා කියලා හිතන්න. මාසයක් එක දිගට එකම වෙලාවක ඕක කරලා බලන්න. උදේ පහමාරට නම් පහමාරට කරන්න හැමදාම. අභ්‍යන්තර කුසලයේ මතුවෙලා එන්න පටන් ගන්නවා. ඕගොල්ලන්ට පේන්නේ නැති අద్భుත දෙයක් තියෙනවා අපේ ජීවිතය තුළ. ඒ කර්මයේ පින්වත්. කර්මයේ. අපේ ළඟම ඥාතිවරයා තමයි කර්මයේ. කම්ම බන්දු කිව්වේ ඒකයි. ඒ නිසා පින්වත්නි මේ විදිහට ජීවිතයේ දකින්න දක්ෂ ශ්‍රාවකත්වයක් උදෙසා ඔබ හැම දිනාටම මේ උතුම් දේශනා උපකාර වේවා කියලා අපි දේශනාව સમાપ્ત කරනවා.